දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් 2025 වසර අවසාන මාසයට ඔයාලා සියලුම දෙනාව මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක බලන ඔයා ගොඩක් තැන්වලදී අවනම්බුවට ලක් වෙලා මානසික නිදහස නැති කරගෙන හිස්ස ඔසවල ඇවිද ගන්න බැරුව ලැජ්ජාවට පත් වෙලා ඉන්න කෙනෙක්ද? අනේ මම කොහොමද මේකට මුහුණ දෙන්නේ? මේ ලැජ්ජාව, මේ අවනම්බුව, මේ රිදවීම, මේ වේදනාව මට දරා ගන්න බෑ කියලා ජීවත් වෙනවට වඩා මම මැරෙනවා හොඳයි කියලා ඔයාගේ ජීවිතේට සමුදෙන්න හිතාගෙන ඉන්නවද? එහෙම ඉන්න ඔයාටයි මගේ දෙවියන් වහන්සේ අද කතා කරන්නේ. ශුද්ධ වූ බයිබලයේ යෙසායා පොතේ 61 වන පරිච්ඡේදයේ 7 වන පදය තමයි මේ මාසේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව. එනම් නුඹලාගේ ලැජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්න හොය. නින්දාව වෙනුවට ඔහු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත් වන්නෝය. එබැවින් ඔහු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්ති විඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය. ආමේන්. හාලෙලූයා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ කොතැනද ලැජ්ජා වුණේ? ඒ ස්ථානයේදීම මගේ දෙවියන් වහන්සේ මේ මාසයේදී ඔයාගේ හිස ඔසවන්න යනවා. ඔයාගේ ලැජ්ජාව වෙනුවට ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දෙගුණයක් ලැබෙනවා. ස්වාමින් වහන්සේ තුළ ස්ථිරව ඉන්න. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. මේ පොරොන්දුව තදින් අල්ලගන්න. ස්වාමින් වහන්සේ යහපත්. ආමේන්. උන්වහන්සේගේ කරුණාව ඔබටත් මටත් සදා කාලෙටම පවතිනවා. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ආමේන්. ආමේන්. ආමේන්.